සුබ සන්ධ්‍යාවක්. අද මම ඔයාලට කියන්නේ මේ දවස්වල වෛරල් මෙනින්ජයිටිස් එකක් ලංකාවේ විවිධ ප්‍රදේශවල පැතිරලා තියෙනවා. ඒක නිසා ගොඩක් පාසල් යන දරුවන් රෝගී තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ ගැන දැනුවත් වෙන්න සහ මේක කොහොමද පැතිරෙන්නේ කියන එකත් මේකෙන් ප්‍රිවෙන්ට් වෙලා ඉන්න වැළකීලා ඉන්න මොනවද කරන්න ඕනේ කියන එකත් ගැන තමයි කතා කරන්නේ. මුලින්ම බලමු මොනවද රෝග ලක්ෂණ කියලා. රෝග ලක්ෂණ විදියට උණ දැන් තියෙන්න පුළුවන් දරුවෙකුට. ඒ වගේම නිදිමත ගතිය, කොච්චරවත් නිදි වෙනද වගේ සෙල්ලම් කරන්නේ නැහැ. ඔළුවේ කැක්කුමයි කියන්න පුළුවන්. ඊට පස්සේ ඉර එළියට ගියාම හරි ලයිට් එකක් දැම්මම හරි ඒක දිහා බලන්න බෑ කියනවා. දිහා බලන්නේ නැහැ, නිදාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. වමන යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හන්දි අමාරුව, සාමාන්‍යයෙන් අපි වෛරල් ෆීවර් එකක් හැදුනා වගේ හන්දි අමාරුව සෙල්ලම් කරන්නේ නැති ගතිය තමයි ගොඩක්ම ඔය කට්ටියට දකින්න පුළුවන් වෙන්නේ. සමහර කට්ටියට රෑෂ් එකක්, සමහර කට්ටියට සීෂ එකක් කියන්නේ මේ ෆිට් එකක් වගේ එන්නත් පුළුවන්. සමහර කට්ටියට බෙල්ලේ තද ගතියක්, උඩ බලන්න බෑ, බෙල්ල නමන්න බෑ වගේ එහෙම දැනෙනවා කියන්න පුළුවන්. ඒවා තමයි මූලික රෝග ලක්ෂණ. ටිකක් වැඩි තත්ත්වයට ගිහිලා තිබුණොත් ඒ කට්ටිය මේ සාමාන්‍ය විදිහට ඉන්නේ. කියන්නේ වෙනදට වඩා ඔකට තේරෙනවා ඇති වෙනස් කියලා තේරෙනවා ඇති බබා ඉන්න විදිහ. ඒතර මේක පැතිරෙන්නේ කොහොමද කියලා බැලුවොත් මේක ෆීකෝරල් විදිහට, ඒ කියන්නේ මේ අපි කන කෑම වලින් තමයි යන්නේ. එතකොට මුඛ මල මාර්ගය මල පහ අපි කන කෑම වලින් නුත් යනවා. ඒ වගේම කැස්ස හෙම්බිරිසා වගේ තිබිලත් යනවා. මේක වෛරස් එකක් නේ. එතකොට ඉතින් එකම විදියට යන්න ඕනේ නැහැ. ඔය කැස්ස හෙම්බිරිසාව තියලා කවුරු හරි කිවිසුමක් කරත් යනවා. එහෙම නැත්නම් අත සෝදන්න නැතුව එහෙම මොන හරි ඉඳලා තැන් තැන් වල අල්ලනවා, බබාලා ගිහිල්ලා අල්ලනවා, ඉස්කෝලේ තැන් වල මේනවා. දෙකම තැන මොනවාද මේ එක අපි හිතමු දොර අරිනවා කියලා හැමෝම එකම දොර අරන. එතකොට එහෙම මේ පැතිරෙන්න පුළුවන් ඒ විදිහට. දැස් හරියට පිරිසිදු කරලා නැත්නම් මේක පැතිරෙන්න පුළුවන්. ඒතර මේක එක බබෙක්ගෙන් තව බබෙකුට යන්නේ කොහොමද කිව්වොත් දැන් එක්කෙනෙක් තියෙනවා, එයා ඇවිල්ලා කාහිනවා මේ. එතකොට එයාගේ මේ වෛරස් එක එළියට ඇවිල්ලා අනිත් එක්කෙනාට ඒක උණ හැදෙන්නේ දවස් 3ක් හෝ 7කින් පස්සේ වෙන්න පුළුවන්. එයාගේ රෝග ලක්ෂණ මතුවෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේක දවස් 7කින් එහෙම රෝග ලක්ෂණ මතුවලා හොඳ වෙන්න ඕනේ. සමහර බබාලාගේ එහෙම හොඳ වෙන්නේ නැහැ. වෛරල් එකක් විදියට යන්නේ නැහැ. මෙනින්ජයිටිස් තත්වයකට යන්න පුළුවන්. ඒ කියන්නේ මොළේ ආසාදනයක් ඇති වෙන්න පුළුවන්. එතකොට අපි බලමු දැන් කොහොමද මේකෙන් වැළකෙන්නේ කියලා. ඉස්සෙල්ලාම කියන්න ඕනේ හරියට අත්සෝදලා පිරිසුදුව ඉන්න පුරුදු වෙන්න ඕනේ. ඒක අනිවාර්යෙන් දැන් මේක අවුට්බ්‍රේක් එකක් තියෙන නිසා මතක ඇතුව කරන්නත් ඕනේ. අත්සෝදන හැටි වීඩියෝ එකක් දාලා තියෙනවා, ඒක බලන්න. අත්සෝදන හැටි එක කියලා දීලා තියෙනවා. පොඩි අයට ඒක පුරුදු කරන්න පුළුවන්. එතකොට සබන් දාලා පිරිසුදු ජලයෙන් අත්සෝදන්න ඕනේ. නිතරම දෑත් සෝද ගන්න. ඊට පස්සේ මේක මං කිව්වා වතුරෙන් ආහාරයෙන් යන්නේ කියලා. එතකොට වෛරස් එකක් නේ, මේවා වෙච්ච කෑමම කන්න ඕනේ නැහැ. එතකොට වතුරෙන් උනත් යන්න පුළුවන්. නිසා නටවා දිවාගත් පිරිසුදු ජලය පානය කරන්න, ළමයින්ට ගෙනියන්න දෙන්න. ඊළඟට මේ දවස්වල දැන් වෙසක් උත්සවය ළඟ එනවා. එතකොට අපි ගොඩාක් එළියේ ඇවිදින්න යනවා, සෙනඟ ගැවසෙන ස්ථානවල ඇවිදින්න යනවා. නිසා අනිවාර්යයෙන් මුඛ ආවරණයක් පළඳින්න. එයාට කැස්ස කිවිසුම තියෙනවා නම් අනිවාර්යෙන් ටිෂු එකක් පළඳින්න. ටිෂු එකක් අතේ තියාගන්න. සමායන එහෙම නැත්තම් මොනවාද මේ කිවිසුමක් එනවා නම් අතෙන් වහගෙන හරි මේ වැලමිටෙන් වහගෙන හරි කිවිසුම් පිට කරන්නත් පුරුදු වෙන්න ඕනේ. හැම වෙලේම අවට පිරිසුදුව තියාගන්න. ඒ ගැන දැනුවත් වෙන්න, ඒ ගැන කියලා දෙන්න දරුවන්ට. දැන් අපි කිවිසුමක් හරි මොන හරි එහෙම යූස් කරපු ටිෂුස් හරියට වහන්න පුළුවන් බීන්ස් වල දාන්න ඕනේ. මේ ඇරලා දාලා තියෙන තැන් වල හරි තැන් වල දාන්න නැතුව වහන්න පුළුවන් බීන්ස් වල දාලා හරියට ඒක ඉවත් කරන්න ඕනේ. එතකොට දැන් වෙසක් උත්සවයේදී අවශ්‍ය නැති තැන් වලට යන්න හදන්න එපා. ගොඩාක් සෙනඟ රැස් වෙන ස්ථාන වලට යන්න හදන්න එපා. ඒත් වැස්ස එහෙම තියෙනවා නම් ඒක මේක පැතිරෙනවා වැඩි වෙන්න පුළුවන් නේද? අපි කඩවල් වලින් කන්න යනවා. තැන් වලින් කෑමට යනවා. නිසා ඒ ගැන පොඩ්ඩක් දැනුවත් වෙන්න. ඊළඟට පාසලේදී මොනවද කරන්න පුළුවන් දේවල්? හරියට අත් සෝදන්න දරුවන්ට කියලා දෙන්න.
හැම වෙලේම සබන් කෑල්ලක් තියන්න අත් සෝද ගන්න টয়ලට් එකට ගියාට පස්සේ මේ අත් සෝදන්න ඕන හැටි කියලා දෙන්න. ඒකට ඊළඟට මං කිව්වා ටිෂූස් හරි අනිත් පාවිච්චි කරන උනාහාර වෙන ෆැසිලිටිස් තියෙනවා නම් ඒ පාවිච්චි කරද්දී හරියට බැහැර කරන්න පින් එකකින් වහන්න පුළුවන් විදිහට බැහැර කරන්න තියන්න ඕනේ. টয়ලට්ස් නිතරම පිරිසුදු කරන්න වැඩි පිළිවෙලක් හරි ගස්ස ගන්න විශේෂයෙන් ඊපස්සේ ඔය ජල බෝතල් කෑම පිඟන් පොදුවේ පරිහරණය කරන්න යන්න එපා මේ දවස්වල. ඒ වගේම දැන් මම කිව්ව රෝග ලක්ෂණ තියෙන දරුවන් තියෙනවා නම් ඒ කට්ටියව ඉස්කෝලේ යවන්න එපා. සාමාන්‍ය දින 7කින් හොඳ වෙනවා. ඉතින් ඒ වගේ අය ඉස්කෝලේ යවන්න එපා. මේක හරීම ප්ලේසින් පැතිරෙන නිසා. ඒකයි දැන් මේ අවුට්බ්‍රේක් එකක් වෙලා තියෙන්නේ. ඒ හම්බෙන බබාලගේ හම්බෙන ප්‍රවණතාවය වැඩි වෙලා තියෙන්නේ ලංකාවේ ඇතුලේ විවිධ ප්‍රදේශවල. ඊළඟට මං කිව්වා මේ රෝග ලක්ෂණ ටිකක් ඒවා තියෙනවා නම් වහාම රෝහලක් වෙත දරුවාව යොමු කරන්න. සමහර විට උණ වමනේ නැති වෙන්න පුළුවන්. නමුත් එයා සෙල්ලම් කරන්නේ නිතරම නිදාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඔයාලට තේරෙනවා. බබා වෙනදට වඩා වෙනස් විදිහට ඉන්නේ මේ ඇක්ටිව් නැහැ කියලා තේරෙන්න පුළුවන්. එතකොට අනිවාර්යෙන් රෝහලක් වෙත යොමු කරලා අවශ්‍ය උපදෙස් ලබා ගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම් වෙනකම් ගිහිල්ලා එන්න. මම ඩොක්ටර් ඇෂ් ඔබට සුබ දවසක්.